දැන් මට අද උපාසිකාව කරපු පින්කම් ගැන කිව්වා. එයා පින්දහම් කරන්න යනකොට වටේ පිටේ ඉන්න අය ඒක කරන්න දෙන්නේ නැහැ. එපා ඕනේ. ඔච්චර ඕනේ. ඒතර නිතර පින්කම් කරනකොට අනිත් අය දොස් කියන උඹලා මොකද මේ කුඩු ගැහුවා වගේලු. කුඩු ගැහුවා වගේලු. පින් කරනකොට හොඳ දේවල් කරනකොට යහපත් දේවල් කරනකොට සමහර අය කියනවා ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැහැ පින් උනත් ඔහොම තමයි කියලා බණ කියන මහා ධර්මදරයෝ වල ගෙවල් වලත් නැද්ද? සමහර අය එහෙමත් කියනවා. එහුවේ බිරිඳ කියනවා මහරජ පිනේ විපාක ඔබට පේනවා නම් එක දවසක්වත් ඔබ සංඝයාට නොදී නම් ආහාර ගන්න එපා කියලා. හැමදාම ශ්‍රමණයන් වහන්සේලාට ධම්මටක් පූජා කරන්න කියනවා. රජතුමනි ඔබ පිනේ විපාක කියාගෙන යද්දී මටත් මගේ සංසාරේ පෙනෙන්න ගත්තා කියලා. කියනවා ස්වාමීනි මම ඉස්සර හිටියේ 16ගේ ගම්මානේ වැඩකාරකම් කරන කෙල්ලෝ හිටපු ගමක හිටියේ. දුප්පත් ගමක අනුන්ගෙන් කීයක් හරි ඉල්ල ජීවත් වෙන ගමක දුප්පත් ගමක. ওই දුප්පත් කෙල්ලෝ වත්පොසත්කම් තියෙන මිනිස්සු ගෙවල් වල වතු පිටි වල වැඩට යනවා, දියාදින්න යනවා, රිදි හොදන්න යනවා. රජතුමනි මේ ගමේ හිටපු හැම කෙල්ලෙක්ම හැම ගැහණියක්ම කරපු දාසකමට අමතරව ওই ගිහිපු ගෙවල් වල ওই මිනිසුත් එක්ක අනාචාරිත හැසිරුණා. මුළු ගමේ කෙල්ලෝ ඔක්කොම ටික ඔය වගේ හුටපට දෙද්දී තනියෙන් මම මගේ චරිතය රැකගත්තා. තනියෙන් මගේ ජීවිතේ චරිතය රැකගත්තා. අනුන්ට දියා දින 16ක්. දුර මම ඒ වෙලාවෙත් මම බැලුවා කවුද දන්නේ නැහැ මෙයා. එහෙම දියා දෙන 16ක් වෙලා ඉඳලා මට අනිත් අයට තරම් පළඳින්න ආභරණ නැහැ. ඇයි යාලට ආභරණ ලැබෙන්න වෙන වෙන රස්සාවල් තියෙනවා. මට මේ මිනිස්සුන්ට ඔය කන්න හොඳ කෑම නැහැ. මේ මිනිස්සුන්ට හොඳ කෑම ලැබෙන්න වෙන රස්සාවල් තියෙනවා. මා දුප්පත් පිට්ටුවක් ඉනේ තියාගෙන තමයි වැඩට යන්නේ. මමත් සල්මන් වහන්සේ නමක් එක්ක. මම මේ පිට්ටුව පූජා කළා. මහරජ අද මේ ඔබතුමාගේ අගබිසෝනේ පින්බලයට කිව්වා. ඔබතුමායි මායි සිංහාසනාරූඪ වෙලා මාගේ ප්‍රිය සොඳුරී කියලා ඔබ මගේ අතාල්ලාගෙන ඉද්දී ඔබට නමන හිස අනිත් සියලු දෙනා මටත් හිස නමන. පින්නක විපාක. මේ අර පිට්ටු කතා ටිකක්ම තමයි යන්නේ මේ. කොසල මල්ලිකාත් පිට්ටු. බෝධිසත්වයත් පිට්ටු. කියන්න කර බිසව කවුරු වෙන්න ඇතිද? යසෝදරා. ස්වාමියා පිනක් කියනකොට ඔබ නැවත නැවත කරන්න කියනවා. ස්වාමියා කරපු යහපත් දේ ඔබ නැවත නැවත කරන්න කියලා යම් බිරිඳක් කියයිද? ඒ බිරිඳ යසෝදරා පරම්පරාව.